ඉතින් guys ඔයාලගේ TikTok වීඩියෝ වල views නැද්ද? like නැද්ද? ඒ වගේම save කරගත්ත කට්ටිය නැද්ද? ඉතින් මෙන්න තියෙනවා අලුත්ම විසඳුමක්. ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් TikTok වල like නම් ඉතින් nothing. ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් එසනින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාගේ like ගන්න වැඩි කරගමු. අපි යමු අද වැඩි කතා නැතුව වීඩියෝ එකට. description එකේ සහ comment section එකේ තියෙන link එකෙන් ගිහම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ මේ කොටුවේ තියෙන අකුරු ටික පේනවද? ඉතින් මෙන්න මේ අකුරු ටික ඔයාට පල්ලෙහා ටයිප් කරගන්න තමයි තියෙන්නේ. නැත්නම් මෙතන DOVE කියලා මෙතන තියෙන්නේ. ඉතින් මේක ටයිප් කරගන්න තමයි අපිට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි යනවා. මෙතන ඔයාලට මුලින්ම පේනවා මම හිතනවා use කියලා දෙනවා. පළවෙනි use කියලා තියෙන බටන් එක ක්ලික් කරගන්නවා. දෙවෙනි එක ක්ලික් කරන්න එපා. ඉතින් අපිට පළවෙනි එක ක්ලික් කරපුවම මෙන්න මේ වගේ ටයිම් එකක් පළවෙනි පාර ඔයා කරනවා නම් ඉන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ විනාඩියක කාලයක් හිටියට පස්සේ අපිට තියෙන්නේ පොඩි වැඩක් කරගන්න. ඉතින් මම TikTok එකට ගිහිල්ලා මගේ දැනට මම ඉන්න TikTok එකක views වලට සම views ගන්න සහ like count එක පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක මගේ channel එකක්. ඉතින් මම මේකේ පෙන්නන්නම් ඔයාලට views මෙන්න මේ වීඩියෝ එකේ කොහොමද කියලා views සහ අපි views සහ save වලට විතරක් දැන් යමු. මේන්න ඔයාලට පේනවා මේකේ save තියෙන්නේ 3ක් වගේ පොඩි ප්‍රමාණයක් සහ like තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඉතින් අපි බලමු මේකේ විනාඩිය ඉවර වෙලා අපි වැඩේ කරගත්තට පස්සේ අපේ views කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ time එකක් count වෙනවා. තව තප්පර 29යි තියෙන්නේ. ඉතින් 27යි. මෙන්න මේ වගේ time එකක් යනවා. ඉතින් මේ පොඩි time එකක් ඉවසන්න ඕන. ඉතින් ඇත්තටම මේකේ ඇත්ත ඒ views රාවෙන්නේ නැහැ. ඇත්ත views නෙමෙයි. ඉතින් ඇත්තටම ඔයාලට මතක් කරන්න ඕන මේකෙන් ලැබෙන්නේ ඇත්ත views නන් නෙමෙයි. ඒක ඉතින් ඇත්තට ලොකු issue එකක් වෙන්නේ නැහැ. ඉතින් තව තප්පර 9ක් වගේ කාලයක් තියෙනවා. අපි බලමු මේකේ ඉතිරියද කොහොමද වැඩ වෙන්නේ කියලා. ඉතින් මේක 100% free site එකක්. ඉතින් මේ time එකක් ඉන්න වෙන්නේ ඒක නිසා. ඉතින් හරි මෙන්න මේ වගේ ඊට පස්සේ ආපහු අපි back වෙනවා අර site එකට. අපි ආපහු පළවෙනි එක click කළා. මෙතන අපේ copy කරගත්ත TikTok එකේ link එක touch paste කරගන්නවා. මෙන්න මේ විදිහට. මගේ මම හිතන්නේ copy වුණේ නැහැ. මම ආයෙත් යන්නම් පොඩ්ඩක් copy කරගන්න link එක බලමු. link එක copy වුණේ නෑ. මම නැවත උත්සාහයක් දෙන්නම්. මම ගත්තේ link එක හරියට copy වුනේ නැති නිසා මම මේ විදියට ගිහිල්ලා නැවත TikTok එකේ ගිහලා මගේ link එක මම copy කරගන්න. මෙතන copied කියලා වැටෙනකන් ඉන්න කම මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තාම loading කියලා එන්නේ මෙතන. මගේ signal පොඩි issue එකක් තියෙනවා. හරි link එක copy වුණා. ඉතින් මම දැන් යනවා මගේ site එකට. ගිහලා මෙතන link එක paste කරගන්නවා. හරි දැන් link එක paste කරන්න පෙන්නනවා. හරි paste කරගත්තා පස්සේ මෙතන search කියලා දෙනවා. ඉතින් මෙතන පෙන්නනවා ඔයාලට දැන් තියෙන like ගාන, views ගාන, comment ගාන. ඉතින් අපි මෙතනින් මෙන්න මෙහෙම හරි මම like 15ක් දැනට මට නිකම්ම ආවා. ඉතින් බලමු මගේ like 15 මගේ වීඩියෝ එකට ආවද කියලා. මතක ඇතුවස් මේක TikTok එක refresh කරලා බලන්න. එතකොට ඔයාලට පේන්නේ මෙන්න මෙහෙම වීඩියෝ එකේ like වැඩි වෙලා තියෙනවා. ඔයාලට පේනවා like වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට මේක මේ bookmark icon එකේ තියෙන ගානත් වැඩි කරලා පෙන්නන්නම්. යමු අපි ආපහු අපේ site එකට. ඉතින් ඔයා පළවෙනි විනාඩි 1මාරක් හිටියට පස්සේ ඊට පස්සේ තියෙන විනාඩි 2මාරක් ඉන්න ඕන wait කරන්න ඕන මේ site එකේ. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම ඒ වෙලාව අයින් කරනවා. ඉතින් මෙන්න මේ වගේ තව තප්පර 9ක් වගේ කාලයක් තියෙනවා ඉතින් අපිට. ඉතින් මම දැන් link එක copy කරගෙන ඉන්නේ. මට තියෙන දැන් ආපහු link එක මෙතන paste කරන්න. හරි මගේ time එක හරි ගියා. මම නැවතත් අර විදිහට මෙනවා පළවෙනි බටන් එක click කළා. ඉතින් මම ආපහු මගේ වීඩියෝ එකේ link එක copy කරගන්නම්. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා කොච්චර ප්‍රමාණයක් මගේ එක save කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනට ආපහු link එක paste කරනවා. ඊට පස්සේ search කියලා දීලා මම මෙතන මේ bookmark icon එක touch කරනවා. ඔයාලට මම touch කරලා පෙන්නන්න සමාන. මෙන්න මේ විදිහට touch කරාට පස්සේ මම comments බලුවේ අපි මේක play කරොත් අපිට අනිත් ඒවා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ bookmark icon එක click කරා. ඉතින් ඔයාලට පේනවා favorite sent. ඉතින් දැන් අපි ගිහලා බලමු මගේ bookmark icon එකේ count එක වැඩි වුණාද කියලා. ඉතින් මම මේව refresh කරලා බලනවා. refresh කරලා බලපුවාම ඔයාට පේන්නේ මගේ දැන් 200 ගාණක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් බලන්න TikTok එකේ like ගාන මේවා ගාන වැඩි කරගන්න ඕන නම් ඔයාලට pay කරලා මේක අරගෙන shares comments සහ views වැඩි කරගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් මම අදට මේ වීඩියෝ එක සමු ගන්නවා. ඔයාලා ඔක්කොටම ජය.